නිපෝන් පේන්ට් 145 වෙනි සංවත්සර සැමරුම කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණා. මෙරට තීන්ත වෙළඳපොලේ ප්‍රමුඛතම වෙළඳ සන්නාමය බවට පත්ව ඇති නිපෝන් පේන්ට් සිය සංවත්සර සැමරුම වෙනුවෙන් අලෙවි නියෝජිතයන් නැගීම සිදු කළා. අලෙවි නියෝජිතයන් දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. නිපෝන් පේන්ට් කළමනාකාර අධ්‍යක්ෂ ෂෙන් තොං ගින් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. නව තාක්ෂණයේ මුසුවුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ත්‍රිරෝද රථය හඳුන්වා දීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ බත්තර මුල්ල පිහිටි මුලස්ථානයේදී සිදු කෙරුණේ එහි සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රථය එක් ආරෝපණයක් මගින් කිලෝමීටර් 176ක 10 වන පරාසයක් සිදු කළ හැකි වීම විශේෂත්වයක්. ත්‍රිරෝද රථයේ සියලුම විදුලි ලාම්පු LED තාක්ෂණයෙන් බලගැන්වෙනවා.